ලක්ෂ 50ක විතර අපිට බඩු වගේක් ඇඳුම් බෙදුම් ඒක අපිට නගර සභාවට ඒ කට්ටිය අපිට ලොකු උදව්වක් කරා. හුඟක් මිනිස්සු අසරණ වෙලා ඉන්න පැත්තට මේක ලබා දෙන්නේ කියලා. ඊට පස්සේ අපි උදේ 9ට විතර ගියා එතනට. ඊට පස්සේ එයා කිව්වා එයාගේ නෝනයි එයාගේ දරුවෝ දෙන්නයි කට්ටිය කිව්වා මේකෙන් තෝරගන්න මොන රෙද්දක් දාගන්නේ. දෙන්න ඉතුරුයි කියන්නේ. ඉතින් මේ මම නෙවෙයි මගේ දුව නෝනා. යාළුවා මේක ටීවී එක බලලා මේ අඳින්න රිදිනා කට්ටියට කියලා කියනවා. ඉතින් ඒගොල්ලන් කිව්වා මට කිව්වා තාත්ති මේව දෙමුද කියලා. පාර දෙන්න තීරණය කරා. සිය කැමැත්තෙන්ම දුන්නා. දුව තමයි කියේ. දුව කිව්වා මේ අම්මට කිව්වා අපි මේව දෙමු කියලා. දුන්න අපේ නගරාධිපතිතුමාට. අපේ යාළුවා සුද්දා කරනවාද ඒක ඉතින් අපේ ප්‍රියන්තමත්තුමා අපේ කොමසාරිස්තුමා එතකොට අපේ පුත්තුමා සමග මේක සම්පූර්ණම මේක අරන් ගිහින් උපත් මිනිසුන්ට
බෙදන්න තමයි අපි මේක තියෙන්නේ. ඒක ඉතින් මේ සතිය අපි කට්ටිය ඔක්කොම මන්ත්‍රීලා කණ්ඩායම ඔක්කොම සාකච්ඡා කරලා පොත්පත්තුමත් එක්ක එහෙම කට්ටියම සාකච්ඡා කරලා පියාන්ත මන්ත්‍රීතුමා අපේ අනිත් මන්ත්‍රීලා කණ්ඩායම සමග මේක සාකච්ඡා කරලා මේ දුප්පත් ජනතාවට කොහේ හරි නැති කට්ටියට බලලා හොයලා ඒක ලබා දෙන්නයි කියලා තමයි අපේ අදහස තියෙන්නේ.